ඔයාලට මතකද මීට අවුරුදු 4කට 5කට කලින් ලංකාවට ඉන්දියාවේ ඉඳලා මීදුම් වලාවක් ඇවිල්ලා අහස වැහිලා ඉරේලිය වැටෙන්නේ නැතුව දවස් දෙකක් තිබිලා වැස්සත් එක්කම සීතල ඇවිල්ලා මිනිස්සු මැරුණා. මඩ කලපු යාපනයේ පැත්තේ ගවයෝ 1500ක් ඒ දවස් දෙකට මැරුණා. මිනිස්සු සීතල හිටියේ ඉරව්ව වැටෙන්නේ නැහැ. දුවේ පුතේ රුවන්වැලි මහන්සෑය ජයසිරි මහ බෝධීන් වහන්සේ අහසට එසවුන සෑරජුන් බෝරජුන් නිසා මේ ලක් දෙරණ රැකුණා මිසක් කිස්තු වර්ෂ 538 වගේ මට මතකේ හරිනම් යුරෝපයට ඔය මීදුම ඇවිල්ලා අහස වැහිලා හිරු එළිය වැටෙන්නේ නැතුව අවුරුදු එකහමාරක් මාස 18ක් තිබ්බා. මුළු යුරෝපේම මිනිස්සු මැරුණා. මුළු යුරෝපේම සත්තු මැරුණා. මුළු යුරෝපේම ගස් කොළන් මැරුණා. අවුරුදු එකහමාරක් මිනිස් වාසයෙන් තොරයි යුරෝපය. මේ හිරු එළිය පොළොවට වැටෙන්නේ නැතුව සතියක් තිබ්බොත් මේ සෙල්ලම් ටික ඉවරයි. ඒ වගේ මේ ලෝකේ කොයි විදියට දියුණුයි කියාගෙන ගියාට ලෝක ධර්මතාවයක් එනවා. අර අපේ ජීවිතේ හොඳ නරක කාලෙන් කාලට එනවා වගේ ලෝකේ බැබලෙන දියුණු වෙන කාලය එනවා. ලෝකේ යුද්ධ විතරක්ම ඇවිල්ලා නැසෙන කාලය එනවා. ඒ යුරෝපයේ ආපු ඒ වසංගත වලින් ඔය මේ කළු වුණ හරි රතු වුණ හරි කියලා මොකද්ද උණක් ඇවිල්ලා තියෙනවා. ලෝකේ ජනගහණයෙන් භාගයක් මැරිලා තියෙනවා. ලෝකේ ජනගහණයෙන් භාගයක්. මේ ලෝකේ යම් අවුරුදු ගානකට පස්සේ මේ ලෝකේ මේ මානව පැවැත්ම උඩු යටිකුරු වෙන කාල වකවානු වෙනවා. ඒකට කියනවා ලෝකයට එන අටලෝ දහම කියලා. එක සමහර වෙලාවට තනිකර යුද්ධ කාල. ඔයාලා පොඩි ඉන්ටර්වල් එකකට මේ ඉන්නේ. පොඩි ඉන්ටර්වල් එක ඔයාලා මේ hina වෙවි එක එකට ඇදපොද කිය මේ ඉන්නේ. ෆෝන් වලින් එක එකට බැන කොට මේ ඉන්නේ පොඩි ඉන්ටර්වල් කාලෙක මේ මහ මිනිස්සුන්ගෙන් අහන්න. කළු ජූලිය කියලා කාලයක් ඇවිල්ලා ලංකාවේ මිනිස්සුන්ට බිය තෙති ගෙනින් ආපු හැටි. හාල් පොලිම කියලා එකක් ඇවිල්ලා මිනිස්සුන්ට බිය තෙති ගෙනින් ආපු හැටි. 89 ගණන් වල කලබල ඇවිල්ලා තරුණ තරුණියන්ගේ ජීවිතවලට බිය තැටි ගෙනින් ආපු හැටි. කොල්ලෝ කෙල්ලෝ ගෙවල් වල හිටියේ නැහැ, කැලෑවල හැංගිලා හිටියේ. යුද්ධ කලබල ඇවිල්ලා උයාගත්තු බත් මුට්ටිය අරන් කැලෑ පැනලා බංකර් වල පොළොව ආස්සේ මිනිස්සු හැංගිලා හිටපු හැටි. බස් එක්ක යන්න, කෝච්චියක යන්න, සභාවකට යන්න, බණ කියන තැනකට යන්න බය වෙලා බෝම්බයක් පුපුරයිද කියලා මිනිස්සු බය වෙලා හිටපු හැටි. මහා මුහුද ගොඩට ඇවිල්ලා මිනිස්සු දහස් ගාණක් ලුණු වතුරෙන් යට කරගෙන ගියපු හැටි. ලංකාවේ හැම ගමකම ලංකාවේ අඬන්නේ නැති දවසක් නෑ. යුද්ධ කලබල කාලේ ලංකාවේ කොතන හරි ගමක මිනිස්සු අඬනවා දරුවෙක් මැරිලා. ලංකාවේ හැම සොහනකම රට වෙනුවෙන් දිවිපිදුපු රණවිරුවෙක්ගේ ජීවිතයක් තියෙනවා. ওই පස්සස්සේ සොහොන් වල හැඬු කඳුලෙන් මිනිස්සු හිටියේ. ඒකත් වෙනස් වුණානේ දැන්. ඒක වෙනස් වෙලා මිනිස්සු මෙහින් දැන් යාපනයේ යනවා, රට වටේ ඇවිදිනවා, ඔක්කොම වෙනස් වුණා. එහෙම යුගයකොත් පරිවර්තනය වුණා. හැබැයි මතක තියාගන්න මේකේ හැටි කාලයක් තියෙන්නේ නැති වෙන්න පුළුවන් ලෝ දහමත් එක්ක. ලෝකේ පරිවර්තනය වෙනවා. එදාට ඔයාලට වෙනේවට උත්තර හොයන්න වෙයි.